මේ තමයි දකුණු පළාත් පුෂ්පය. එය කුඩා මලක්. නමුත් එය අපට කියන පාඩම විශාලයි. ලෝකය ලොකු වීමට පමණක් ගෞරව දෙනකොට මේ මල අපට මතක් කරනවා කුඩා දේවල් තුලම විශාල බලයක් සැඟවී ඇති බව. එය ලස්සනයි. එය සුව දෙනවා. එය අපේ දේශීයත්වයේ කියනවා. ඒ නිසාම මේ මලක් පමණක්ම නෙවෙයි. එය දකුණු භූමියේ නිහතමානී ගෞරවයයි. දකුණු පළාත් පුෂ්පය ලෙස තෝරාගෙන තිබෙන්නේ නිකම්ම නෙවෙයි. ඒට තියෙන සංකේත, අර්ථය සහ සැඟවුණු ගුණය නිසායි. පුරාණ ජන වෛද්‍ය ක්‍රමවලින් මේ මල භාවිතා කරලා සුවිශේෂී ගුණ ඖෂධීය වටිනාකම හෙළි කරලා තියෙනවා. ඒ අතරින් ශරීරයේ උණුසුම අඩු කිරීමට, සමේ ගැටලු අවම කිරීමට, රෝගවලට ප්‍රතිරෝධය වැඩි කිරීමට ආදී බොහෝ ගුණ මේ ශාකයේ අඩංගු වෙනවා. ගැනසුන්ට YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න, අපත් එක්ක එකතු වෙන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන නැවතත් හමු වෙමු.